පිටුදුනි සියලු පව් නොකර ඉන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. කුසලස්ස උපසම්පදා. සියලු කුසල් උත්පාදනය කරගන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. සංසාරේ නොකරපු පින් කරන්න පුළුවන් ඇති වෙන අකුසල් සිතුවිලි සේරම යටපත් කරන්න පුළුවන් ආත්මය මොකක්ද? බල්ලොන්ට බලල්ලොන්ට බණ කියලා පාදන්න පුළුවන්. එන්නත මේ මනුෂ්‍යාත්ම භාවය. ඒකේ තව වටිනා කාරණයක් තියෙනවා. ඔය එකක් බුද්ධෝත්පාද කාලයක්. ඒ කියන්නේ බුද්ධ කියන වචනේ ඇහෙන්න තියෙනවනේ මේ කාලෙනේ. ඔව්ව හැම කාලෙම ඇහෙනවද? නෑ. බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙලා ඉපදිලා ශන සම්පත්තිය ලැබලා අපිට කිසි අඩුවක් පාඩුවක් නෑ. පතිරූප දේශ වාසෝච හොඳට තියෙනවා. උබ්බේච කත පුඤ්ඤතාව හොඳට තියෙනවා. පෙර කරන ලද පින් ඇති භාවය. ඔයත් හිතන්නේ සංසාරේ කොච්චර පින් කරලාද මේ පින්නතු? මම හිතන්නේ මම බණ කියන්න යනවා ඒකට වෙලාවක් කට්ටිය ආරාධනා කරපුවා. එක තැනක හිටියා පින්නතුනේ එක වෙලාවකට ආවේ 25ක් විතර රෝද පුටුවල. ඒ තමයි අර රෝද පුටුවක එන්න පුළුවන් ප්‍රමාණය. පාලකතුමා ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ චුට්ටක් යන් වාට්ටුවේ ඇවිදින්න. ගියා. එයත් අංගේ අර අපි මොකද්ද කියන්නේ වැසිකිලි පෝච්චියනේ කොමන්ට් එක. ඕක තියන්නේ කොහෙද? ඇඳ යට. එයාලා නිදාගෙන ඉන්නේ මොකක් උඩද? අර ලංකාවට ගියෝ කියලා බලන්න. මොන හරි ගිහින් දීලා පිසිත වෙනවා. එයාලගේ ඇඳ යට තමයි වැසිකිලි පෝච්චිය තියෙන්නේ. අපිට වගේ අඳින්න පුළුවන්. මැරෙනකම් මොකක්? දැන් අර මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ ආශ්චර්යය. මතක තියාගන්න ඕනේ. මිනිස්සු වෙලා ඉපදිලා ඔන්න ඔය විදිහට ඉන්නව නේද? ඇවිදින්න පුළුවන්, කන්න කතා කරන්න පුළුවන්, යන්න එන්න පුළුවන්. වෙනදුම් ගිහින් දිනවද රාජගිරි වික්ටෝරියා පාක් එක? අරනේ අර උපතින්ම ආබාධිත තත්වයට පත් වුණු නැති වියත් ආබාධිත වුණු අපේ අර මගෙන් කෙරෙන්න තියෙන දේ